හායි කොහොමද ඔයාලට? වෙල්කම් බැක් ටු මයි channel. ඔයාලා හොඳින් නැති කියලා මම හිතනවා. එහෙනම් අදත් රස වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. මම මේ එක දවසක හදපු රසම රස කෑමක්. ඇබ්බැහි වෙන සුළු කෑමක් තමයි මේ අරගෙන ආවේ. මේකට කියන්නේ ජැකට් පොටෑටෝ කියලා. සාමාන්‍යයෙන් මේකට අවශ්‍ය වෙන්නේ ලොකු අලගෙඩි. ගොඩාක් ලොකු නෙමෙයි. මෙන්න මේ වගේ ප්‍රමාණයේ අලගෙඩි තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ අල සුද්ද කරන්නේ නැහැ. මේක පොලිෂ් කරපු අල එකක්. ඉතින් මේක මේ විදියටම බේක් කරන්න පුළුවන්. අපි සාමාන්‍ය අල තියෙනවා නම් හොඳට වැලි නැති වෙන්න සෝදලා පිහදලා අරගෙන මෙන්න මේ වගේ ගෑරුප්පුවෙන් අලගෙඩිය වටේටම අනින්න ඕනි. මම මෙතන ඔලිව් ඔයිල් ඒ වගේම ලුණු ටිකක් දාලා හොඳට අලගෙඩිය වටේටම ඒක ස්ප්‍රෙඩ් කරගන්නවා. මම මේ අතරේ විනාඩි 10ක් ෆ්‍රී හීට් වෙන්න oven එක දාලා තිබුණේ සෙල්සියස් අංශක 180ට. ඉතින් අලගෙඩි දෙක මේ විදියට හොඳට ෆොයිල් එකක ඔතා ගන්න ඕනි. ඒ ඔතාගෙන තමයි oven ෆ්‍රී හීට් වෙච්ච oven එකට දාන්න ඕනි. පැයක් විනාඩි 15ක් වගේ නැත්තම් සමහරක් වෙලාවට පැය එකහමාරක් වගේ මේ අල හොඳට බේක් කරගන්න ඕනේ. ඒ අතරේ මම තව රස වැඩි කරගන්න මේ විදියට බඩිරිඟු ඒ වගේම ඔලිව් ටිකක් එකතු කරගන්නවා. ඇත්තටම මෙහෙම එකතු කරාමත් හරිම රසයි. ඉතින් මේ ඔලිව් පොඩියට පොඩි කෑලි වලට කපා ගන්න ඕනි. මේ වෙලාව වෙද්දී මම අල බේක් වෙලාද කියලා බැලුවා. ඉතින් ඒක හොඳින් බේක් වෙලා තිබුණා. ඊට පස්සේ ඒ අල ටික oven එකේ තියෙද්දිම මම මේ හදන්නේ white sauce එක හදාගන්න. ඉතින් මේ වගේ බටර් ටිකක් pan එකට දාලා ඒ ටික හොඳට දිය වුණාම ඒකට පාන් පිටි මේස හැඳි දෙකක් එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනි. මම මේවල ප්‍රමාණයක් නම් කියන්න දන්නේ නැහැ. මට හිතුණු විදියට තමයි මම මේ එකතු කරන්නේ. ඊට පස්සේ මම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරනවා. ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරලා ඒ ටික පාන් පිටිත් එක්ක හොඳට දිය වෙනකන් හිමින් සැරේ අඩු ගෙන්දරේ තියන්න ඕනි. ඉතින් white sauce එක ටිකක් thick වීගෙන එනකොට මම අවශ්‍ය විදියට spices add කරා. ඒ add කරලා ඉවර වෙලා මම මේකට yellow cheese එකතු කරා. ඉතින් cheese sauce එකක් තමයි හදාගන්න යන්නේ. මොකද එහෙම හැදුවහම තව රසයි මේක. සෝස් එක හදාගත්තට පස්සේ තමයි මම මේ විදිහට අල oven එකකින් එළියට ගන්නෙ. මොකද මේක උණු උණුවේ කද්දි තමයි ගොඩක්ම රස. කන්නත් පුළුවන් රසෙන් තියෙද්දි. බලන්න දැන් හොඳට අල හොඳින් තැම්බිලා තියෙන්නේ. ඒ වගේම බේක් වෙලා තියෙන්නේ. ඔයාලට තව බේක් වෙන්න ඕන නම් තව වෙලාවක් මේක oven එකේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊට පස්සේ මේ විදියට හරි පරිස්සමින් මොකද හරිම රස්නේ මේක අලගෙඩිය මැදින් කපා ගන්න ඕනි. කපලා මේ විදිහට ගෑරුප්පුවෙන් මැද හොඳින් කූරු ගාලා මේ විදියට සොෆ්ට් එකට හදා ගන්න ඕනි. ඔයාලා මේකට මේ වෙලාවේ පොඩි බටර් කෑල්ලකුත් දාලා කලවම් කරොත් තවත් රසයි. ඊට පස්සේ මම බඩිරිඟු මේ වගේ කපාගත්තු ඔලිව් ටිකක් එකතු කරලා ඇතුළට හොඳින් කලවම් කරගන්නවා. ඉතින් මේ බඩිරිඟු ඔලිව්
එකතු වෙන තරමට මේක හරිම රසයි. ඊළඟට මේ වගේ හදාගත්ත චීස් සෝස් එකෙන් ටිකකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනි. ඇතුලේ තියෙන අල ටිකත් එක්ක අල පේස්ට් එකත් එක්ක මේක හොඳින් කලවම් කරගන්න. මේව නම් ඉතින් මේ මගේ කැමැත්තට කරන දේවල්. මේ වගේ එකතු කරගෙන බඩේ රිංගු ඔලිව් හදාගත්ත චීස් සෝස් එක මේ වගේ උඩින් දාගන්න තියෙන්නේ. ඇත්තටම කියනවා නම් මේක හරිම රසයි. චීස් රසට චීස් කන්න කැමති කිරි රසට ආස කෙනෙක්ට මේකට මම දන්නවා අනිවාර්යයෙන්ම කැමති වෙනවා. මම නම් මේක කන 3 වෙනි දවස ඇත්තටම හරිම රසයි. මේක මේ වගේ උණු උණුවේ කන්න ඕනි දෙයක්. නිවුනට පස්සේ මේක කන්න පුළුවන්. ඒ වුණාට ඉතින් රස නැහැ. මේ වගේ දුම් දානකොට උණු උණුවේ කද්දි තමයි ඇත්තටම මේකේ රස තියෙන්නේ. ඔයාලා මේක මෙහෙම කනව නම් නැත්තම් සැරට කන්න ආස කෙනෙක් නම් මේ විදියට කෑලි මිරිස් චුට්ටක් උඩින් දාලා කන්නත් පුළුවන්. එහෙම නැත්තම් නිකන් උනත් කන්න පුළුවන්. මේ දේවලුත් මමත් තව වීඩියෝ එකකින් දැකලා හදලා කාලා බලන නිසා තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. මොකද මම හරි කැමතියි මම කන්න රස දෙයක්. ඇත්තට මේක රසයි නම් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ඔයාලත් එකපාරක් try කරලා බලන්න කොහොමද මේකේ රස කියලා. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා. බලන්න මේක හදලා කෑවොත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්.